අද වීඩියෝ එකෙන් කරලා තියෙන්නේ රුපියල් 10000ට වගේ ගන්න පුළුවන් gimbal එකක්. අපි මේක රිවිව් කරලා බලමු මොන වගේද කියලා. යම් වීඩියෝ එකට. අපිට මේකේ බොක්ස් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ෆ්‍රන්ට් එක මේ විදිහට මේක අපිට ඇඳලා තියෙනවා පේනවා. ඊට පස්සේ බෑක් එකේ තියෙනවා මේකේ පැය 8ක් වැඩ කරන්න පුළුවන්. බැටරිය mAh 3600ක බැටරියක් තියෙනවා. ඊටු ටික ඔක්කොම වැහිලා තියෙන ස්ටිකර් වලට. අපි මේක අන්බොක්ස් කරලා බලමු මොන වගේද කියලා. මේ විදිහට මේකේ තියෙන ස්ටිකර් එක ගලව ගන්නවා. හරි අපි මේක මේ විදිහට අපි එළියට ගමු මේක. මුලින්ම මේ වගේ පේපර් වර්ක්ස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ ඩවුන්ලෝඩ් කරන්න ඕන ඇප් එක. ඒ වගේම යූස් කරන විදිහ තමයි මේකේ තියෙන්නේ පේපර් වර්ක්ස් එකේ. ඊගාවට අපිට මේ වගේ හම්බ වෙනවා මිනි ට්‍රයිපෝඩ් එකක්. gimbal එක තියන්න පුළුවන් මේ ට්‍රයිපෝඩ් එකේ මෙහෙම. ඊළඟට අපිට හම්බ වෙනවා data cable එකක්. ඊළඟට මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපේ gimbal එක. හරි මම මේක මේ විදිහට මේක turn on කරගන්නවා. turn on කරාට පස්සේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා gimbal එක on වෙනවා. මම මේකට අදාළ app එක download කරගත්තා. හරි අපි app එක open කරලා බලමු. හරි දැන් අපේ gimbal එක මේ විදිහට connect වෙලා තියෙන්නේ. අපි බලමු මේක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. මෙතන modes ගොඩක් බලා ගන්න පුළුවන් වෙනවා. එක එක විදිහට modes. අපි මේ modes වෙන වෙනම try කරලා බලමු. සාමාන්‍ය හොඳ ස්ටැබිලයිසේෂන් එකක් තියෙනවා මේ gimbal එකේ. ඔයාලත් මේක මිලදී ගන්න පුළුවන්. මම පල්ලෙහාට link දාලා තියන්නම් මේක මිලදී ගන්න ඕන link. ඊගාවට අපි මේකේ කතා කරමු මේකේ තියෙන බටන් ගැන. මෙතන තියෙනවා zoom එකයි. මෙතන zoom බටන් එක බලා ගන්න පුළුවන්. zoom in and out එක. ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මෙතන light button එකක්. මේ විදිහට මේ gimbal එකේ light එක පත් වෙන බලා ගන්න පුළුවන් වෙනවා. ඊගොඩ මෙතනින් මේකේ අපිට photo and video කරන්න පුළුවන් මේ button එකෙන් gimbal එකෙන්. ඊට පස්සේ මෙතන modes button එකයි power button එකයි. ඊගොඩ මෙතන මේ button එකෙන් මේක අපිට එහා මෙහා කරගන්න පුළුවන් phone එක. මේ විදිහට හරි මේ විදිහට තමයි gimbal එක බලා ගන්න පුළුවන් වෙන්නේ. පිටිපස්සේ බටන් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒක ඩබල් ටච් කරාට පස්සේ මේ ෆෝන් එක මේ විදිහට හැරෙනවා. හැරිලා වීඩියෝ වෙනවා. ඒ විදිහට හරියටම රවුමක් හැරිලා වීඩියෝ වෙනවා. ඒ බටන් එක ඉවුවට පස්සේ රවුමක් නෙමෙයි නිකන් අංශක 180ක් වගේ අපි ඒක බලමු. output එක මේ විදිහ output එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ gimbal එක ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් පහළ description එකේ මම link එක දාලා තියෙනවා. ඕන කෙනෙක් ගිහිල්ලා මේක purchase කරගන්න පුළුවන්. මේ විදිහ තමයි gimbal එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අතර මේ ගන්නට ගොඩක් වටින gimbal එකක් කියලා තමයි මගේ අදහස. ඔයාලත් අවශ්‍ය අය ඉන්නවනම් මේක මිලදී ගන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.